වෙනියකින් අලුත් වීඩියෝ එකක් දාලා දින. ඉතින් අපි බලමු ඒක මොකක්ද කියලා. මහතුන්නේ මෙංගේ දවල් ටිකන් කැලේ එකක් බක්කෑ බාසුනේ වෙල්ලාලගේ මුදලාලි නාල මේ කුඩු කාලා උදේ ඉඳලා සෑහෙන වැඩ ගොඩක් කරලා වගේ මට බෙයි උදේ ඉඳලා පුටු කකුලක් හැදුවා ඒ ඉඳලා කුඩු කකුලක් හදලාද බං මේ කුඩු නාලා ඉන්නේ නැතුව පුටු කකුල හදන්නම තේක ගස් දෙකක් රැස්ස දෙකක් පුටුව සම්පූර්ණයෙන්ම හදන්න තේක ගස් 50ක්වත් යයිනේ මුදලාලි ඔය පුටුව මට කොට 17ක් තේක ගස් 40කට මෙහා මුදලාලි කොහොමද වාසුනේ අර උදේ ඉඳලා හදපු පුටු කකුල කඩාගෙන වැටුණා බලපන් උදේ ඉඳලා හදපු පුටු කකුල ඒකත් කඩාගෙන වැටිලා මූ උදේ ඉඳලා පුටු කකුල හදනකම් ඔබ උදේ ඉඳලා මොකද කරේ කකුල අල්ලන් හිටියා මූ පුටු කකුල හදනකම් ඔබ පුටු කකුල අල්ලන් හිටියා නෑ පුටු කකුල නෙමෙයි මගේ කකුල මිටියේ මගේ කකුල උඩට තාම කකුල රිදෙනවා මේ පව් කුඩරි දෙනවේ තොපි වැඩට ගත්තට මට එන ගන්නලු මට මේ අර හන්දි ඉන්නේ කුඩ හරින ගන්නලු මුදලාලි උදේ ඉඳලා වැඩ නිසා බීඩියක්වත් දිව්වේ නැහැ බීඩි ඉවරයි සල්ලි ටිකක් දෙන්න මට අර ගාලා කඩේට දුවලා බීඩිය අරන් එන්නම් ඔයලාට බොන්න වරුවයි මරක් කල ගිනි පෙට්ටියකුත් අරන් එන්න ඉන්නේ පෙට්ටියයි ඉන්නේ සවුනාද වාට ඕනේ ලැබදියාගේ ඩියක් ටෝපියක් වැඩ එකක් ගේ මුදලාලි මහත්තයා නෝන මහත්තයා ආයිබෝවන් කියන්නේ අපේ දෝනිගේ මංගල්‍ය තියෙනවා අපි එන්න නැද්ද වාසුනේ අපි ඇතුළට ගිහලා කතා කරමු පිටියක් වගේනේ එන්න ඇතුළට ඉතින් අපේ මොනවද වෙන්න ඕනේ දුවගේ මංගල්‍ය තියෙනවා මාර්තු මාසේ දැන් වැදර දෙන්න හොඳ නීබරු ටිකක් තමයි හදා ගන්න ඕනේ. හදමු කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන දෙයක් අපි හදා ගන්න පුළුවන් දැන් මොනවද හදා ගන්න ඕනේ මෙන්න මේ ටික තමයි මුදලාලි හදා ගන්න. පොඩි ලිස්ට් එකක් ඩබල් නැත්නම් එකයි මං ගන්න එක ට්‍රිපල් එකක් කරලා දෙන්න කබඩ් දෙකයි කබඩ් එක වටේම මං ගන්න කැටයක් කරලා දෙන්න අල්මාරි එකයි මේස තුනයි මං ගන්න මේසෙකට කකුල් පහ ගන්න පුටු 12යි කන්නරි මේසෙ කරමු පොඩි වැඩ දැන් ඉතින් තියෙන්නේ දීදී කියලා අපිට ඇඩ්වාන්ස් එකක් දීලා වැඩි බාර දෙන්න විතර ඊට පස්සේ අදාළ දිනේ දැවිලා එන්න ඕනේ මම මගේ ගානේ බඩු ටික ගෙදරට ගෙනල්ලා දෙනවා